ඔයා කවදා හරි හිතලා තියෙනවද මිනිස්සු විනෝදයට කරන සෙල්ලම් මෙච්චර දුරකට යයි කියලා? ලෝකේ සමහර තැන්වල මිනිස්සු සෙල්ලම් කරන්නේ ජීවිතේ පරදුවට තියලා. එහෙමත් නැත්නම් බඩ අල්ලගෙන hina වෙන්න පුළුවන් තරම් පිස්සු හැදෙන වැඩ කරලා. ආයුබෝවන් යාළුවනේ. අද අපි වීඩියෝ එකෙන් අරගෙන ආවේ කවදාවත් ඔයාලා අහලා නැති දැක්කම සුඩ යන ලෝකයේ අතිශයින්ම අමුතු ක්‍රීඩා කිහිපයක් ගැන. වීඩියෝ එක පටන් ගන්න කලින් එක දෙයක් කියන්නම්. මේකේ අන්තිමේට තියෙන ක්‍රීඩාව දැක්කම ඔයා අනිවාර්යෙන් හිතාවේ මේ අයට පිස්සු කියලා. තප්පරයක්වත් ස්කිප් කරගන්නේ නැතුව දිගටම බලන්න. අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම ඔය පේන රතු පාට subscribe button එක touch කරලා bell icon එකත් all කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. පිරිසිදු ස්විමින් pool වල නෙමෙයි කැලෑවේ තියෙන අඳුරු අපිරිසිදු මඩ වතුර පිරුණු වගුරු බිම් වල කිමිදෙන තරඟයක් ගැන ඔයා කවදා හරි අහලා තියෙනවද? වේල්සයේ වාර්ෂිකව පවත්වන මේ අමුතු ක්‍රීඩාවට ලෝකයේ නානාවිධ රටවල් වලින් මිනිස්සු එනවා. කකුල් වලට ෆින්ස් දාගෙන ස්නෝක උපකරණ පාවිච්චි කරලා අර අඳුරු මඩ අස්සෙන් හුස්ම ගනිමින් පීනන්න ඕනේ. මේක නම් අමුතුම අත්දැකීමක්. ලෝකෙ වටේ තියෙන අරුම පුදුම ක්‍රීඩා අතරින් පින්ලන්තේ එන මේ ගේම් එක නම් මාරම ආතල් ගේම් එකක්. මෙතනදි වෙන්නේ තමන්ගේ බිරිඳ කර උඩට හරවගෙන මඩ සහ ජලය පිරුණු අනතුරුදායක බාධක ධාවන පතයක් කරහා වේගයෙන් දුවන එකයි. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ තරගෙන් දිනන කෙනාට තමන්ගේ බිරිඳගේ බරට හරියන බියර් බෝතල් ප්‍රමාණයක් ත්‍යාග ලෙස ලැබෙන එක. ඊළඟට ඔයාලා මේ දකින්නේ දැක්කමත් පපුව පත්තු වෙලා යන තරම් රළු ක්‍රීඩාවක්. සාම්ප්‍රදායික ඇඳුමෙන් සැරසී කරන මේ තරඟයේදී වෙන්නේ ප්‍රතිවාදියාගේ කකුලේ ඉදිරිපස නම්‍ය කටුවලට දැඩි වේදනාවක් දැනෙන විදිහට එකිනෙකා මාරුවෙන් මාරුවට පයින් ගහගන්න එක. එකිනෙකාගේ කරෙන් අල්ලගෙන කවුද හොඳින් වේදනාව ඉවසගෙන වැඩිපුර ඉන්නේ කියලා මෙතනදී බලා ගන්න පුළුවන්. මේකේ තියෙන භයානකම ස්වභාවය දැක්කම ඇත්තටම මවිතයටපත් වෙනවා. සාමාන්‍ය ෆුට්බෝල් සෙල්ලම් කරනවා අපි ඕන තරම් දැකලා ඇති. හැබැයි දැවැන්ත පාරිදෘශ්‍ය වායු බෝලයක් ඇතුළට වෙලා ෆුට්බෝල් ගහනවා ඔයා කවදා හරි දැකලා තියෙනවද? ක්‍රීඩා කිරීමේදී එකිනෙකා මත ගැටෙන විට අර දැවැන්ත බෝලය සමග අහසට විසි වෙලා බිම වැටිලා දඟලන දර්ශන දැක්කම බඩ අල්ලගෙන hina වෙන්න පුළුවන්. එංගලන්තයේ පවත්වන මේ අමුතුම තරඟයේදී වෙන්නේ විනාඩි 30ක කාලයක් තුල નિયમિત බිම් කොටසක් තුල විවිධ ශබ්ද සහ කම්පන පාවිච්චි කරමින් බිම ඇතුලෙන් වැඩිම පණුවන් ප්‍රමාණයක් මතු පිටට ගෙන්න ගන්න එකයි. කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතුව හුඟක් අමුතු ක්‍රමවේද කරන මේ පණු සෙවීමේ තරඟයටත් ලෝකයේ ලොකු සෙනගක් එකතු වෙනවා. දැන් ඔයාලා මේ දකින්නේ ඉයර් පුලින් කියලා හඳුන්වන ඇඟ හිරිවැටෙන ක්‍රීඩාව. ඇලෙක්ස්කාවේ පවත්වන මේ සාම්ප්‍රදායික ක්‍රීඩාව දෙන්නෙක්ගේ කන් දෙකේ නූල් පටක් පටලවලා කඹ අදිනවා වගේ දෙපැත්තට අදින එක තමයි මේකේ කරන්නේ. මේකේ විඳ දරා ගැනීමේ පරීක්ෂාව සිදු කරන අමුතුම ක්‍රීඩාවක්. වීඩියෝ එක අවසානයේදී මම ඔයාලට පෙන්වන්නේ ලෝකේ තියෙන අතිශයින්ම දක්ෂතාවය සහ ඇඟ නම්‍යශීලීභාවය ඉල්ලන ක්‍රීඩාවක්. සාමාන්‍යයෙන් රැකට් භාවිතයෙන් අතින් ක්‍රීඩා කරන බැඩ්මින්ටන් ක්‍රීඩාව මෙහිදී සම්පූර්ණයෙන්ම පාද දණහිස් සහ හිස භාවිතා කරමින් පන්දුව දැල හරහා යැවීමට සලස්වනවා. ක්‍රීඩකයන්ගේ මේ පුදුම සහගත දක්ෂතාවය විශ්වාස කරන්නත් බෑ. ඉතින් යාළුවනේ අද අපි පෙන්නපු අරුම පුදුම පිස්සු හැදෙන ක්‍රීඩා ටිකින් ඔයා වඩාත්ම පුදුම කළේ මොන ක්‍රීඩාවටද? ඔයාගේ අදහස අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ තවමත් ලෝකෙ වටේ තියෙන අමුතුම තොරතුරු සහ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එකත් subscribe කරලා තියාගන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.